නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාති නාම පමනුව ශ්‍රී අශෝකාරාමාධිපති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සතර පෙරුවේ සත්පුරුෂ දායක කාරකාදී පින්වත්නි මේ හැම දිනම අද මේ උතුම් මැදින් පුන් 15ක් පොහොව දවසේ විහාරස්ථානයේ ඒකරාශී වෙලා සිල් සමාදන් වෙලා සිල්වත් භාවයට පත් වෙලා ගුණවත් භාවයට පත් වෙලා මේ අවස්ථාවේ සැදී පැහැදී බලාපොරොත්තු වන්නේ අප ලෝතර අමා මෑණී බුදු පියාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයාට දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරලා ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට විශේෂයෙන්ම අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ සිහිපත් කරා අපි ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරන වෙලාවට නැවතත් සිහිපත් කරන්නම්. පින්වත්නි අද මැදින්පුර 15ක් පොහොව දවස මේ හැමදෙනාම දන්නවා අපේ සම්බුද්ධ ශාසනයේ සුවිශේෂ ඉගැන්වීමක් සුවිශේෂ පාඩමක් මේ ලෝක සත්වයාට උගන්වා වදාළ අපේ බුදු පියාණන් වහන්සේ. ඒ තමයි පින්වත්නි ඥාති සංග්‍රහය නේද? තමන්ගේ ඥාතීන්ට කළගුණ සලකන්න ඕනේ කියන එක අපේ බුදුහාමුදුරුවෝ ආදර්ශයෙන් පෙන්වුවා. ඉතින් අපි දන්නවා සිදුහත් කුමාරයා අබිනිෂ්ක්‍මණය කරාට පස්සේ සුද්ධෝදන රජතුමා බොහෝම කනගාටුවට පත් වෙලා තමයි හිටි වේදනාවෙන් තමයි පසු වුනේ තමන්ගේ එකම දරුවා සසුන්ගත වුණා කියලා. ඉතින් හැමදාම හොයා බැලුවා තමන්ගේ පුතණුවන් කොහොමද ආරක්ෂිතව ඉන්නවද හොඳින් ඉන්නවද කියලා හොයලා බැලුවා. දැන් දෙමාපියෝ කොහොමත් එහෙම නේද? දරුවෝ පිළිබඳ නිතරම සිටින්නේ නේද? ඉතින් බුද්ධත්වයට පත් වුණා කියලා ආරංචි වුණ සැනින් තමන්ගේ විශ්වාසදායී ඇමතියෝ පිටත් කරා බොහෝ පිරිසක් නේද? දහසක් පිරිස සමග දැන් පිටත් කරා තමන්ගේ බුදු පුතා රාජ්‍යයට වැඩම කරගන්න. ඉතින් එහෙම නවවතාවක් විතර උත්සාහ කරා බැරි වුණා. හේතුව තමයි මේ යන හැම පිරිසක්ම බුදුහාමුදුරුවෝ හම්බ වෙලා බණ අහලා ප්‍රවෘජාවටපත් වෙනවා. ඒගොල්ලෝ ආපු කාරණාව ඒගොල්ලන්ට අමතක වෙලා යනවා. ඉතින් අවසානයේ සුද්ධෝදන රජතුමා කල්පනා කරනවා විශ්වාසවන්තම හොඳම කෙනෙක් මේකට යවන්න ඕන කියලා. ඉතින් ඒ අනුව තෝරගන්නවා කාළුදායි ඇමතියා. අපි අහලා තියෙනනේ කාළුදායි ඇමතියා කියලා කියන්නේ සිදුහත් කුමාරයා කුඩා කාලේ පටන්ම උන්වහන්සේත් එක්ක කටයුතු කරේ මේ ඇමතියා නේද? ඉතින් මේ ඇමතියාට කතා කරාට පස්සේ මේ ඇමතියා සුද්ධෝදන රජතුමාට කියනවා රජතුමනි මම ওই වැඩේ බාර ගන්නවා හැබැයි මට එකේ ඉල්ලීමක් තියෙනවා. මොකක්ද කියලා අහන්න. මට බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙන්න අවස්ථාව දෙනවා නම් මම ওই වැඩේ කරනවා කියලා. ඊට පස්සේ හා කියලා. ඔන්න දැන් කල්දාය ඇමතියා තමයි අවසානට දහසක් පිරිසත් එක්ක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වේලෝනාරාමයට යන්නේ. දැන් ඔන්න කල්දාය ඇමතියත් අර පෙර පරිදිම බුදුහාමුදුරුවෝ දැකලා බණ අහලා පැහැදිලා ප්‍රවෘත්තාවටපත් වෙනවා. එහෙමපත් වෙලා මේ අද වගේ මැදින් පොර 15ක් පොහොව දවසක තමයි බුදුහාමුදුරන්ට ආරාධනා කරන් කිඹුල්වත් පුරේට වඩිමු කියලා. දැන් අද අපි කවුරු හරි කෙනෙක් මොන හරි ගමනක් කෙනෙක්කන් යනවා නම් එහෙම පොඩ්ඩක් එයාව ඒ පැත්තට යොමු කරගන්න විශේෂයෙන් එයාට කියන්න වෙනවා නේද? හිත පැහැදෙන විදිහට අන්න ඒ වගේ මේ කාළුදායි හාමුදුරුවෝ කාළුදායි මහරහතන් වහන්සේ දැන් අපේ ශාසනයේ සඳහන් වෙන මේ සෞන්දර්ය පිළිබඳ හොඳ
කියවීමක් තමයි මේ කාළුදායි තේර ගාථා කියලා කියන්නේ. මහරහතන් වහන්සේලාගේ සුවිශේෂ ප්‍රකාශ මේ තේර තේරී ගාථාවල අන්තර්ගත වෙනවා. ඒ තේර ගාථාවක් තමයි මේ කාළුදායි තේර ගාථා කියලා කියන්නේ. ඒ තුල තියෙනවා අංගාරිනෝ දානි දුමා බදන්තේ ඵලේසිනෝ චදනං විප්පහාය. ඉතින් මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා මේ කාළුදායි මහරහතන් වහන්සේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා මේ කිඹුල්වත් පුරේට යන පාර මග දෙපස වර්ණනා කරනවා මෙන්න මේ විදිහයි කියලා. ලස්සනට ගස්වල පරණ අතු හැලිලා අලුත් දළු දාන දැන් අලුත් ගහක කොළ හැලිලා අලුතෙන් දළු දානකොට ඒ දළු හරියට ගිනි සිල් වගේ නේද? රත්තරන් පාටයි, රතු පාටයි නේද? හරිම බලන්න ලස්සනයි නේද? හැම කොළයක්ම එක සමානයි. ඉතින් මේ විදිහට බුදුහාමුදුරන්ට වර්ණනා කරලා තියෙනවා මේ කාළුදායි මහරහතන් වහන්සේ මග දෙපස වර්ණනාව. මේ පාරවල් බොහොම ලස්සනයි. ගස්වල කොළ හැරිලා අලුත් කොළ දළු දාලා. ඒ වගේම මල් පළතුරු වලින් බර වෙලා. ඒ නිසා මේ කාලය බොහොම යෝග්‍යයි ඔබ වහන්සේට කිඹුල්වත් පුරේට වඩින්න කියලා මේ කාළුදායි මහරහතන් වහන්සේ ආරාධනා කරනවා. දැන් බුදුහාමුදුරේ ඒ ආරාධනාව පිළිගන්නවා. ඒ විදිහට උන්වහන්සේ වඩිනවා කිඹුල්වත් පුරේ සඳහා 20000ක් මහා සංඝරත්නයත් සමග. ඉතින් එහිම වැඩලා සුද්ධෝදන මහරජතුමාට ධර්මයේ දේශනා කරනවා. සුද්ධෝදන රජතුමා සකෘදාගාමී මාර්ගඵලයටපත් වෙනවා. ඒ වගේම අපි දන්නවා යසෝදරා දේවියටත් බණ කියනවා චන්දකින්ද්‍ර ජාතකයේ. ඒ වගේම රාහුල කුමාරයා පැවිදි වෙනවා නේද? මේ මැදින් පුහත් එක්ක සිදුවෙච්ච විශේෂ සිදුවීම්. ඒ වගේම තමයි ඔබ අහලා ඇති රාහුල කුමාරයා පැවිදි වුණාට පස්සේ සුද්ධෝදන රජතුමා බොහොම කනගාටුවට පත් වෙන තමන්ගේ මුණුබුරා නේද? තමන්ට පසුව රාජ්‍ය භාරගන්නේ මුණුබුරා පැවිදි වුණා කියලා කනගාටුවට පත් වෙනවා, දුකටපත් වෙනවා. ඉතින් පුත්තා වත්තු මනුස්සානං කියලා කියනවා නේද? දෙමව්පියන්ට ඉන්න වටිනාම වස්තුව තමයි දරුවෝ නේද? ඉතින් ඒ නිසා රජතුමා බොහෝම වේදනාවට පත් වෙලා බුදුහාමුදුරු හම්බ වෙලා කියනවා තථාගතයන් වහන්සේ පුත්තාවත්තු මනුස්සා නේද? අපිට ඉන්න වටිනාම වස්තුව තමයි අපේ දරුවෝ. ඒ නිසා දෙමව්පිය අවසරයකින් තොරව දරුවෝ පැවිදි කරන්න එපා කියන ඉල්ලීමක් කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ ඉල්ලීම කරුණාවෙන් බාර ගන්නවා. බලන්න ශාස්ත්‍රවරයෙක් වෙලත් බුදුහාමුදුරුවෝ අනිත් අයගේ අදහස් වලට ඇහුම්කන් දුන්නා. හොඳ නායකයෙක් නේද? හොඳ ශාස්ත්‍රවරයෙකුගේ ගුණයක්. අපි වුණත් ජීවත් වෙනකොට මේ පොදු සමාජයේ ඉදිරිපත් වෙන යහපත් යෝජනා ඒවට ඇහුම්කන් දෙන්න ඕනේ. අයහපත් ඒවා නෙමෙයි නේද? යහපත් යෝජනා අපිට ඉදිරිපත් කරනවා නම් අපි ඒවා ඇහුම්කන් දෙනවා. අනිත් අයගේ මතයට ගරු කරන්න ඕනේ නේද? බුදුහාමුදුරුවෝත් ඒ වගේ තමන්ගේ පියතුමාගේ අදහසට ගරු කරලා විනය නීතියක් පනවනවා. ඒක තමයි පළවෙනි විනය නීතිය. විනය පිටක සඳහන් වන පළවෙනි බුදුහාමුදුරුවෝ පනවපු විනය නීතිය තමයි දෙමව්පිය අවසරයකින් තොරව කුලදරුවෝ පැවිදි කරන්න එපා කියන එක. ඒකේ තවදුරටත් සඳහන් වෙනවා තමන්ගේ පාත්‍රයට කපුටෙක් ගැහුවොත් එහෙම ඒ කපුට එලව ගන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන දරුවෝ තමයි මහාන කරන්නේ කියලා තියෙනවා. බලන්න වේගෙත් හැටනේ. එතකොට කුඩා අවුරුදු 7ක මහයක වගේ දරුවෙක් තමයි මහාන කරන්න යෝග්‍ය. ඒ කියන්නේ පාත්‍රයේ අරගෙන පින්න පාත වදිනකොට පාත්‍රයට කපුටෙක් ගැහුවොත් සෝසෝ ගාලා අතෙන් ගහලා එලවන්න පුළුවන්. තරමේ වයසකින් කෙනෙක් තමයි පැවිදි කරන්න යෝග්‍ය. ඒකත් දෙමව්පිය අවසරය ඇතුව. ඒ වගේම තමයි පින්වත්නි බුදුහාමුදුරු මේ ලෝකෙට ඉගෙනනවා මේ ඥාති සංග්‍රහය නේද? ඥාතීන්ට සලකන්න ඕනේ කියන්නේ. කවුද එතකොට අපේ ඥාති? ඥාති තමයි පින්වත්නි විවාහ වුණාන් පස්සේ ස්වාමියාගේ පාර්ශවයේ අම්මා තාත්තා. ඒ වගේම බිරිඳගේ පැත්තේ අම්මා තාත්තා. මේ දෙපාර්ශවයේම අය අපේ ඥාතීන් බවට පත් වෙනවා නේද? එතකොට අපිට තනිවම ජීවත් වෙන්න බෑ. අපි හරි හම්බ කරලා අපිට තනිවම ඒවා භුක්ති විඳින්න එහෙම ජීවත් වෙන්න බෑ. මේ ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕන, සලකන්න ඕන. ඒක සඳහන් වෙනවා තවදුරටත් පින්වත්නි පත්තකම්ම කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා අපේ දායකයන්ට මිල මුදල් හරි හම්බ කරාම ඒව වියදම් කරන්න ඕන ආකාර පහක්.
ඒ ආකාර පහට තමයි අපි මේ මුදල් වියදම් කරන්න ඕනේ. ඒකක් තමයි රාජ බලි, අතිථි බලි, ඥාති බලි, දේවතා බලි, කුබ්බ පේත බලි. මෙන්න මේ පංච බලය අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. එක්තරා බ්‍රාහ්මණයෙක් ඔය යාග හෝම බලි බිලි කර්ම කරාම ලැබෙන ප්‍රතිඵල ඇහුවම් පස්සේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරන්නේ කරනවා නම් බලි මෙන්න බලි. මේ බලි පහ තමයි අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ කියලා ඒ බ්‍රාහ්මණයට දේශනා කරන්න පින්වත්නි. අපි හරි හම්බ කරාම ඒවා අපිට තනිව භුක්ති විඳින්න බෑ. එහෙම කෙනෙක් භුක්ති විඳිනවා නම් එයා සමාජයේ ගැරහුමට ලක් වෙනවා. නින්දාවට ලක් වෙනවා. එයා සමාජයේ පරිහානියටපත් වෙන පුද්ගලයෙක් වඩපත් වෙනවා. ඒ නිසා අපි හම්බ කරන ධනය පළවෙනියටම රාජ බලය. මේ රටේ දියුණුව සඳහා අපි යොදවන්න ඕනේ නේද? රජයට බදු ගෙවන්න ඕනේ. එතකොට මේක ආරම්භ වෙන්නේ ගොඩාක් ඈත අතීතයේ ඉඳන්ම පැවතෙන චාරිත්‍රයක්. රජයට බදු ගෙවනවා කියන එක අද කාලේ පටන් ගත්ත එකක් නෙමෙයි. පින්වත්නි චක්කවර්ති සේනනාද කියලා සූත්‍රයක් තියෙනවා. ඉතින් මේ සූත්‍රය සඳහන් වෙනවා ලෝකෙට රජෙක් ඕනේ උනේ ඇයි කියලා. මුලින්ම දල්හනේමි කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ රජතුමා ශක්තිද රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ රජතුමාගෙන් පස්සේ මේ ශක්තිද රාජ්‍ය පිරිහිලා තියෙනවා. ඊට පස්සේ එයාගේ පුතා මේ ශක්තිවත් විමසන් නැතුව රාජ්‍ය පාලනය කරාට පස්සේ ඒ ශක්තිද රාජ්‍ය පිරිහිලා තියෙනවා. ඉතින් මේ පිරිහීමත් එක්ක අර සඳහන් වෙනවා සමාජයේ ඇතිවෙච්ච මේ දුරාචාර විශේෂයෙන්ම ඔය මේ සඳහන් වෙනනේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා පින්වත්නි ඔබ අහලත් ඇති මේ ලෝකේ ආරම්භය ගැන. ඉතින් ඒකේ සඳහන් වෙනවා ආවාස වර්ග ලෝකේ මේ මනුෂ්‍ය ලෝකෙට මිනිස්සු ඇවිල්ලා නේද? පිළිවිලින් රස පොළක, ඒ වගේම බදාලතා වැල්, ඒ වගේම ස්වංජාත ඇල්හාල් මේවා අනුභව කරමින් ජීවත් වෙලා තියෙනවා. කලින් කලට මේවා ඇති වෙලා තියෙනවා. එතකොට මේ ස්වයංජාත හැල ආරම්භ වුණාට පස්සේ ඒ වගේ ස්වභාවයක් තියෙනවා පින්වත්නි. උදේ හටගත්තම දවල් වෙනකොට ඒක බත් වගේ ආහාරයට ගන්න පුළුවන්. පොත්තක් රහිතයි. ඉතින් මේ මිනිස්සු කම්මැලිකමට සහ ආශාව වැඩිකමට අර ඉබේ හටගත්ත ආහාරය තනිව භුක්ති විඳින්න පටන් ගන්නවා. කොටු ගහගෙන සීමා ලකුණු කරගෙන මේ ටික මගේ කියලා ඒවා වෙනම කපාගෙන ගෙවල් වල ගෙනල්ලා ගොඩ ගහගෙන එහෙම පරිභෝජනය කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට මෙන්න මේ වගේ පොදු සම්පත් තනි භුක්තිය පටන් ගත්තට පස්සේ තමයි මේ දුරාචාර වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ. මුලින්ම හොරකම බිහිවිලා තියෙනවා නේද? ඒතර නැති කට්ටිය මොකද කරන්නේ? අර තියන අයකින් හොරකම් කරනවා. ඔන්න මුලින්ම සමාජයේ ඇතිවෙච්ච දුරාචාරය තමයි පින්වත්නි සොරකම. හොරකම් කරාට පස්සේ මිනිස්සු නේද රජතුමා දඬුවම් කරනවා. එතකොට දඬුවමට බය බොරු කියනවා. හොරකම් කරේ නැහැ කියනවා. ඊට පස්සේ සමාජ දෙවෙනි දුරාචාරය තමයි බොරු කීම ආරම්භ වෙනවා. ඒ වගේම තමයි මිනිස්සු හොරකම් කරලා අහුවේ කියන බයට අවියාවුද අරගෙන අනිත් අයට තලනවා. ඒ වගේම මරනවා. ඔන්න ප්‍රාණඝාතය ආරම්භ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සොරකමත් එක්ක තමයි පින්වත්නි මෙන්න මේ පංච දුෂරිතය මේ ලෝකේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සු සම්මුතියක් රැස් වෙලා තීරණය කරලා තිනවා මේ තමන්ගේ පිරිසෙන් එක්තරා ශක්ති සම්පන්න ඒ වගේම හැමෝගෙම කීර්තියටපත් වෙච්ච හොඳ කාය බල ශක්තියක් තියෙන කෙනෙක් ඒගොල්ලෝගේ නායකයා හැටියට තෝරගෙන තිනවා. එහෙම තෝරගෙන එයාට කියලා තිනවා ඔයා මේ සමාජයේ පවතින මේ හොරමල්කම් අල්ලන්න. එහෙම අල්ලලා දඬුවම් කරන අයට දඬුවම් කරන්න. අවවාද කරන අයට අවවාද කරන්න. මේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන අය පිටුවහල් කරන්න. ඒ වෙනුවෙන් අපි ඔයාට අපේ ධන දාන්න වලින් කොටසක් දෙන්නම් කියලා කියනවා. අන්න එදා තමයි පින්වත්නි මෙන්න මේ බදු දීම ආරම්භ වෙලා තියෙන්නේ. රජයට බදු ගෙවීම. එදා පටන් අද දක්වාම ඒක අපි කරගෙන එනවා. ඉස්සරහටත් මේ රටේ සංවර්ධනයට අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. ඒක අපේ ධනෙන් ගන්නවා නේද? ඉතින් අද අපි මිලදී ගන්න සෑම භාණ්ඩයකටම මේ වැට් එකක් නේද? බදු මුදලක් අය කරනවා. එතකොට ඒ බද්ද විතරක් ගෙවම හරියද? නෑ පින්වත්නි. එතකොට මේ රටේ දියුණුවට සංවර්ධනයට අපිටත් කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද? විශේෂයෙන්ම රාජ්‍ය රැකියාවේ නියැලෙන අයට නේද? ඒ වගේම පෞද්ගලිකාංශයේ මේ හැම ශේෂ්ත්‍රයකම අයට තමන්ගේ ඒ කරන රැකියාව
හරියට නේද හොර වැඩ කරන්නේ නැතුව කාලය නිකන් නාස්ති කරන්නේ නැතුව රාජ්‍යයේ පොදු සම්පත් විනාශ කරන්නේ නැතුව තමන්ගේ රටේ දියුණුව කරා තමන්ගේ රැකියාවේ නියැලීම අනිවාර්ය වෙනවා. ඉතින් ඒක මේ රාජ්‍ය බලි හැටියට නම් කරන්න පුළුවන්. රටේ දියුණුව සඳහා අපි කැප වෙන්න ඕන. අපේ මහන්සිය යොදවන්න ඕන. දෙවෙනි එක තමයි පින්වත්නි අතිථි බලය. ඒ වගේම තමයි පින්වත්නි අතිථි බලය කියන්නේ ආගන්තුකයා කියන එක. ඒතකොට ගෙදරට කවුරු හරි ආගන්තුකෙක් ආවම අපි එයාට සංග්‍රහ කරන්න ඕනේ, සලකන්න ඕනේ නේද? අපි උපයන ධනෙන්ම තමයි එයාට ආහාර පාන හරි ඒ අවශ්‍ය දේවල් ලබා දෙන සලකන්න ඕනේ. ගෙදරට ආගන්තුකෙක් ආවම සැලකීමත් අපි උපයන ධනෙන්ම අපි ඒවට වියදම් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි මේ කතා කරන්නේ ඥාති බලය. තමන්ගේ අම්මගේ පැත්තේ ඥාතීන් සහ තාත්තගේ පැත්තේ ඥාතීන් මෙන්න මේ විදිහට දෙපාර්ශ්වයෙන්ම විවාහ වුණොත් එimhe ස්වාමියාගේ පැත්තේ සහ බිරිඳගේ පැත්තේ මේ දෙපාර්ශ්වයෙන්ම ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕනේ. දැන් අර ඕගොල්ලෝ අහලා ඇති අර විශාඛා සිටු දේවියට ඒ විවාහ වෙනකොට තමන්ගේ තාත්තා අවවාද කිහිපයක් දෙනවනේ නේද? එතකොට ඒ අවවාද අතර එකක් තමයි නේද? දෙන්නන්ටත් දෙන්න නොදෙන්නන්ටත් දෙන්න කියලා දෙනවා නේද? එතකොට මේ දෙන්නන්ටත් දෙන්න නොදෙන්නන්ටත් දෙන්න කියලා මෙතන සඳහන් වෙන්නේ පින්වත්නි. දැන් අපේ ඥාතීන් සමහර වෙලාවට අපෙන් මොනවා හරි ඉල්ලගෙන දෙනවා නේද? සල්ලි ටිකක් දෙන්න හරි, ඊ ටිකක් දෙන්න හරි මොනවා හරි අපේ ඥාති පක්ෂයේ අය ඉල්ලගෙන දෙනවා. එතකොට නොදෙන්නන්ට නොදෙන්න කියන්නේ පින්වත්නි දැන් ඥාතීන් එහෙම ඉල්ලන් එනකොට අපි දන්නවා මේ ඥාතිය අපිට නැවත මේක දෙන්නේ නැහැ කියලා. එහෙම දෙන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාම අපි මොකද කරන්නේ? ඒ අයට නොදී ඉන්න ඕනේද? නෑ එහෙම දෙන්නේ නැතුව ඉන්න හොඳ නෑ. අපේ ඥාතීන් අපි ඉල්ලන් එනකොට අපිට නොදුන්නා අපිට පුළුවන් දෙයක් කරනවා නම් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒක තමයි මේ දෙන්නන්ටත් නොදෙන්න නේ දෙන්න නොදෙන්නන්ටත් දෙන්න කියලා සඳහන් වෙන්නේ. එතකොට බුදුදහමෙන් සංග්‍රහ මේ ඥාති බලය ඥාතීන් සංග්‍රහ කිරීම කියලා කියන්නේ අපේ මව්පාර්ශ්වයේ පියපාර්ශ්වයේ ඥාතීන්ට අපි සලකන්න ඕනේ. ඒ වගේම තමයි පින්වත්නි දේවතා බලය ආගමික වතාවක් වල නියැලෙන්න ඕනේ. දැන් ඔබ මේ විහාරස්ථානයේ දියුණුව කරා නේද? නොඑක් සංවර්ධනය කරා නොඑක් දේවල් කරනවානේ. ඒක තමයි මේ දේවතා බලය කියන්නේ. ඒ වගේම ගොඩාක් පින්දහම් සිද්ධ කරලා දෙවියන්ට පින් දෙනවා අපි නේද? ඒක තමයි දේවතා බලය. දෙවියන්ට පින් දීම සහ ආගමික වතාවත් වල නියැලීම පින්දහම් සිද්ධ කර ගැනීම. ඒකත් අපි උපයන ධනයෙන්ම අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ අම්මා තාත්තා මිය ගියාම පින් දෙන්න ඕනේ. දානමාන ආදී දේවල් කරලා නේද? පින්දහම් සිද්ධ කරලා. ඒක තමයි පින්වත්නි පුබ්බපේත බලය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි උපයන ධනය වියදම් කරන්න ඕනි ආකාර පහක් මේ පත්තකම සූත්‍රය සඳහන් වෙනවා. ඒතරක් තියෙනවා මේ ඥාතීන්ට සැලකීමේ වටිනාකම. ඒ නිසා කලගුණ දන්න සත්පුරුෂයෝ අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ කරන්න ඕනි කාර්යයක් තමයි මේ ඥාති බලය කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක අද වගේ බොහෝ දවසක ඉෂ්ට සිද්ධ කරලා මේ ලෝක සත්‍යයට ඒකේ අගේ වටිනාකම පෙන්වලා දුන්නා නේද? එතකොට විශේෂයෙන්ම පින්වත්නි දෙමව්පියෝ කියන්නේ අපිට ගොඩාක් වටින සම්පතක් නේද? දෙමව්පියන් සලකන්න ඕනේ. දැන් මේ ඊයේ පෙරේදක ප්‍රවෘත්තියක් ගියා නේද? තමන්ගේ දරුවෝ එකතු වෙලාම මෑණියන්ට පහර දීලා ඒ මෑණියෝ මිය පරලොව යන සිදුවීමක් නේද? එතකොට ආනන්තරීය පාප කර්මයක් නේද? දෙමව්පියෝ මරනවා කියලා කියන්නේ ආනන්තරීයයි. ඒතකොට ආනන්තරීය පාප කර්ම පහක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලෙස සැදවීම, සංඝ බේදය කියලා නේද? එතකොට දෙමව්පියෝ ඝාතනය කරනවා කියලා කියන්නේ ආනන්තරීය පාප කර්මයක්. එතකොට ආනන්තරීය පාප කර්මයක් කියලා කියන්නේ පින්වත්නි ඔය බුදුහාමුදුරු කර්මයේ දේශනා කරන සඳහන් වෙනවා කෙනෙක් කරන කර්මයේ විපාක දෙන කාලයක් තියෙනවා නේද? එහෙම කාල හතරක් තියෙනවා. ඒ තමයි ditta dhamma වේදනීය කර්මය, උපපජ්ජ වේදනීය කර්මය, අපරාපරිය වේදනීය කර්මය, අහෝසි කර්ම කියලා නේද? ditta dhamma වේදනීය කියන්නේ මේ ආත්මයෙන්ම පළ දෙනවා. අපි යම්කිසි කුසල කර්මයක් හරි අකුසල කර්මයක් හරි කරොත් ඒක මේ ආත්මයෙන්ම අපිට ඒකේ ප්‍රතිවිපාක ලැබෙනවා. දැන් සමහර අය සමාජයේ කියන්නේ ඕගොල්ලෝ අහලා ඇති මම මෙහිම පින්දහම සිද්ධ කරගෙන කාලයක් හිටියා. මට මෙන්න මේ දේවල් ලැබුණා. මගේ තිබ්බ මෙන්න මේ අසනීපකම් අඩු වුණා. මට මෙහෙම තිබ්බ ප්‍රශ්න අඩු වුණා. එහෙම කිව්ව කතා අහලා නැද්ද? ඒ තමයි ditta dhamma වේදනීය.
ඒ වගේම තමයි පින්වත් සමහර අකුසල කර්ම කරගෙන ජීවත් වෙන මිනිස්සු දිහා බලන්න ඒගොල්ලන්ට ප්‍රශ්න එන්නේ එක දිගට නේද? හැමදාම ප්‍රශ්න ගැටලු. ඉතින් අන්න ඒ වගේ ධිට්ඨ ධම්ම වේදිනිය මේ ආත්මයේම අපි කරන හොඳ දේවල් සහ යහපත් දේවල් අපි කරා එනවා. දැන් ඔබ හැම පොයකටම සිල් ගන්න නැති දැන් මේ ගොඩක් දකින්න මොන මම කලින් දැකලා තියෙන අය ඉන්නවා. ඉතින් මේ හැමදෙනාම නිතරම පන්සලට එන, පින්දහම් සිද්ධ කරන, ධර්ම ශ්‍රවණය කරන, ධර්ම සාකච්ඡා පවත්වන, මේ විහාරස්ථානයේ සංවර්ධනය කරා උදව් කරන නේද? දායකයන්තුනේ. ඉතින් මේ අත්ෝ මෙහිම දේවල් කාලයක් තිස්සේ කරගෙන එනකොට ඔබට ඔබේ ජීවිතයේ ඔබට අත්දකින්න අවස්ථා ඇති. ඔබට ලැබිච්ච සුබ දේවල්, හොඳ දේවල්, ඔබට තිබෙන අසනීපකම් හරි නේද? ප්‍රශ්න හරි ඒවා දුරු වෙච්ච අවස්ථා. ඒක තමයි පින්වත්නි ධිට්ඨ ධම්ම වේදිනී භාවය කියලා කියන්නේ. මේ ආත්මේ මේව ලැබෙනවා අපිට. හොඳ දේවල් කරාම මේ ආත්මෙම ලැබෙනවා. නරක දේත් එහෙමමයි. දෙවෙනි එක තමයි උපපජ්ජ වේදනීයයි. උපපජ්ජ වේදනීය කියන්නේ මරුණාට පස්සේ දෙවන ආත්මේ විපාක දෙනවා අනිවාර්යයෙන්. දැන් ආනන්තරී පාප කර්මය උපපජ්ජ වේදනීය. මරණකම් බලන් ඉන්නේ මරුණු සැනින් විපාක දෙනවා. එතකොට මේ වගේ ආවුස ගත්තම බොහොම ඉතා දීර්ඝයි. එතකොට දැන් චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකයේ ආවුසය වගේ ඒකේ පරමාවුස වගේ මේ රෞරවය එහෙම නැත්නම් පළවෙනි අපායේ එක දවසක්. ඒකට පළවෙනි අපායේ එක දවසක් චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකේ පරමාවුස. ඒකට බලන්න දිව්‍ය ලෝක ආවුස වගේ නේද? කොච්චර වැඩිද මේ අපායේ ආවුස. ඉතින් ඒ නිසා හතර අපායට වැටුනොත් එහෙම ගොඩ එන්න අමාරුයි. ඉතින් ආනන්තරී පාප කර්මයක් තමයි මව පියා ඝාතනය කරනවා කියලා කියන්නේ. නමුත් අද සමාජයේ අන්න ඒ වගේ තත්ත්වවලටපත් වෙලා තියෙනවා නේද? ඒ වගේම දෙමව්පියෝ අසරණ වුණාම නේද? පාරට ගිහින් දානවා, මහලු මඩම් වලට ගිහින් දානවා නේද? එතකොට අන්න ඒ වගේ දේවල් තියෙනවා. දැන් බුදුහාමුදුරන් කාලෙත් ඒ වගේ දේවල් තිබුණේ නැද්ද? තිබිලා තියෙනවා. එතකොට මේ ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් අතීතයේ වර්තමානයේ අනාගතයේ කියලා නෑ මිනිස්සුනි හැමෝම බොහෝ දුරට එක සමානයි. බුදුහාමුදුර දවසක් පින්ඩපාතය වඩිනකොට දකිනවා එක්තරා සිටු පවුලක් මේ සිංගමන් යනවා. එතකොට බුදුහාමුදුර දන්නවා මේ දෙන්න කලින් මේ නගරයේ හිටපු ධනවත් සිටුවරයා. එයාගේ බිරිඳයි. අද හිඟා කමින් පාරේ තැන් වල ආහාර ඉල්ල යනවා. එතකොට බුදුහාමුදුර දන්නවා ඊට පස්සේ බලනකොට මෙයාගේ දරුවෝ මේ සිටුවරයාගේ සියලුම ධනය බෙදාගෙන ලියාගෙන නේද? නිශ්චල චංචල දේපල ඔක්කොම ලියාගෙන එළියට දාලා. ගෙදරින් එළියට යන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් අද සමාජෙට නැද්ද? තියෙනවා. අම්මා තාත්තගේ දේපල ලියාගෙන දෙමව්පියෝ එළියට අදලා දාන දේවල් අද සමාජෙත් තියෙනවා. බුදුහාමුදුර ඒ වෙලාවේ හොඳ උපක්‍රමයක් යොදන බලන්න බුදුහාමුදුරගේ මහා කාරුණික බව බුදුහාමුදුර කාරුණිකව මේ පියතුමා දිහා බලලා එයාට කතා කරනවා එන්නේ කියලා. ඉතින් ඔන්න එනවා. ආවට පස්සේ බුදුහාමුදුර ගාථාවක් කියලා දෙනවා. ගාථාවක් කියලා කියනවා මේක ගොඩාක් පිළිස ඉන්න තැන කියන්න කියනවා. දැන් වැඩිපුරම පිළිස ගැවසෙන්නේ කොතනද? ඉරිදා පොළ දවසට. නේද? අන්න ඒ වගේ දැන් ඔය ඒ වගේ දවස්වලට දැන් ගොඩක් පිළිස ගැවසෙනවා. අන්න ඒ වගේ මිනිස්සු ගොඩාක් ගැවසෙන කඩ වීදිවල ඒ වගේම සැනකෙළි සම්දාසන තියෙන තැන්වල ඒ වගේ තැන්වලට ගොඩක් අය එනවා නේද? ඉතින් අද කාලෙත් එහෙමනේ. ඉතින් අර පියතුමා මොකද කරේ? ඉතින් බුදුහාමුදුරේ දීපු ගාථාවනේ බොහොම සතුටින් දැන් අරගෙන නේද? පිළිස ඉන්න තැන ගිහිල්ලා කිව්වා. ඒ ගාථාවේ තියෙන පින්වත් දෙමව්පියන්ට නොසලකා හැරීමේ විපාක සහ දෙමව්පියන්ට සැලකීමේ අගය. ඊට පස්සේ දැන් මේ සැනකෙළි බලන්න මේ උත්සව බලන්න දැන් අර දරුවොත් එනවා සිටුවරයාගේ. ඉතින් මේ මිනිස්සු දැන් කතා වෙන්න පටන් ගත්තා මේ අහවලන්ගේ දරුවෝ. මේ දරුවන්ගේ අහවල් තාත්තා. මේ දරුවන්ගේ අහවල් අම්මා. ඔන්න දැන් ගමේ හැමෝම කතා වෙන්න පටන් ගත්තා. දැන් ඒ දක්වා කතා වුණේ නැහැ. දැන් අර කවියත් එක්ක අර ගාථාවත් එක්ක ඒගොල්ලෝ ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ දැන් අර ළමයින්ට ලැජ්ජයි නේද? තමන්ගේ අම්මයි තාත්තයි හිඟා කකා මේ පාරේ කවි කියා ඇවිදිනවා කියලා නේද? ලැජ්ජා නිසා මොකද කරේ? දරුවෝ අර දෙමව්පියෝ ගෙදර ගෙන්න ගත්තා. ගෙන්නගෙන හොඳට නාවලා කවලා පවලා ඔන්න මේ යනකම් හොඳට බලාගත්තා. ඉතින් බුදුහාමුදුරන්ගේ කාරුණික බව නිසා එදා ඒ සිටුවරයා නේද? සෝපත් භාවය ලැබුණා. එතකොට අද සමාජෙ මෙහිම දේවල් නැද්ද? තියෙනවා නේද? අදත් කොච්චරනම් අපේ රටේ මහලු මඩම් තියෙනවා. නමුත් දෙමව්පියෝ
දෙමව්පියෝන්ගේ අගේ බුදුහාමුදුරුවෝ තරම් කියපු ශාස්ත්‍රවරයෙක් නැහැ පින්වත් නේද? එතකොට බුදුහාමුදුරුවෝ තමන්ගේ තනතුරම දෙමව්පියන්ට ලබා දුන්නා නේද? ඒ මොකද්ද? ඔව්, gedara budun කියලා කව නේද? ගෙන්ගෙට බුදුවරු තමයි අම්මයි තාත්තයි. ඒ වගේම තමයි ඔය මම මුලින් ගාථාවක් කිව්වේ. ඒ ගාථාවෙත් සඳහන් වෙන්නේ මේ දෙමව්පියන්ගේ අගේ. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති බුච්චරේ ආහුනේයාච පුත්තානං අජාය අනුකම්පක. බලන්න අපේ අම්මලා කොච්චර තාත්තලා කොච්චර වටිනවද? බ්‍රහ්මාති. පින්වත්නි, බුදුහාමුදුරු පහළ වෙන යුගයේ තිබෙන ප්‍රධානම ආගම තමයි බ්‍රාහ්මණ ආගම. ඒ ආගමේ අය අදහපු ශාස්ත්‍රවල තමයි මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්ම කියලා කෙනෙක් ලෝකේ නැහැ. නමුත් ඒගොල්ලෝ විශ්වාස කරා මේ විශ්වය, මේ මිනිස්සු, මේ සත්තු, මේ හැම දෙයක්ම මැව්වේ මහා බ්‍රහ්මයා කියලා. එතකොට නිරායාසයෙන්ම එයා බොහොම බලවත් චරිතයක් බවට පත් වෙනවා නේද? ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා මේ ලෝකේ ඉන්න මහා බ්‍රහ්මයා කවුද? අම්මයි තාත්තයි කෝ. ඇයි මේ විශ්වයේ දරුවෝ මවලා නේද? දරුවෝ උපද්දවලා නිර්මාණය කරලා ඒගොල්ලෝ හදා වඩා ගන්න චරිතය කවුද? දෙමව්පියෝ නේද? ඒ නිසා මහා බ්‍රහ්මයා කියලා කියන අම්මයි තාත්තයි. ඒතර අම්මා තාත්තට සුවිශේෂීච්ච ගුණාංග 4ක් තියෙනවා නේද? ඒක බ්‍රහ්මයාට තියෙන ගුණාංග කියලා බුදුහාමුදුරුවෝ නම් කරා. ඒ මොනවාද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රී සහගත බව. මිත්‍රු බව. දෙමව්පියත් එක්ක බොහොම ලෙන්ගතු බවක්, මිත්‍රු බවක්, මෛත්‍රී සහගත භාවයක් දෙමව්පියන්ට තියෙනවා නේද? සෑම දරුවෙක්ටම එක සමාන මෛත්‍රී භාවයක් තියෙනවා. ඒ වගේම කරුණාව නේද? අනුකම්පාව, කරුණාව තියෙනවා. මුදිතාව කියලා කියන්නේ මෘදු ගුණය නේද? දරුවෝ දියුණු වෙනවා බලබලා, දරුවන්ගේ දක්ෂතා බලබලා සතුටු වෙනවා නේද? ඉර්ෂ්‍යා කරන්නේ නැහැ නේද? උපේක්ඛා කියලා කියන්නේ දරුවන්ගේ හොඳ දේවල් සහ අඩුපාඩු දෙකම ඉවසනවා. දෙකම නේද? අඩුපාඩුවක් වෙනවා නම් අනුකම්පාවෙන්, කරුණාවෙන් ඒවා කියලා දෙනවා නේද? වැරද්දක් කරා කියලා ගහලා එළියට දාන්න නැහැ ගෙදරින් නේද? ඒවා උපේක්ෂාවෙන් ඉවසනවා. උපේක්ෂාවෙන් ඉවසන ගමන් ඒවට ඒවා මගහරවා ගන්න උදව් කරනවා. ඉතින් මෙන්න මේ ගුණාංග 4න් යුක්තයි පින්වත්නි අම්මයි තාත්තයි. අපි හැමෝගෙම අම්මලා ගාව මේ ගුණාංග තියෙනවා. ඒ නිසා මහා බ්‍රහ්මයාට සමානයි කියලා කියන්නේ පුබ්බාචාරිය. එතකොට පූර්වාචාර්යවරු නේද? අපිට මුලින්ම හොඳ නරක කියලා දෙන්නේ කවුද? අපේ අම්මයි තාත්තයි නේද? ඥාතීන් හඳුන්වලා දෙන්නේ කවුද? අම්මයි තාත්තයි. සිරිත් සිරිත් කියලා දෙන්නේ කවුද? අම්මයි තාත්තයි. මේ විදිහට පූර්වාචාර්යවරු පළවෙනි ගුරුවරු තමයි අපේ අම්මයි තාත්තයි. ඒ වගේම තමයි ආහුනේය. ආහුනේය කියලා කියන්නේ පින්වත්නි මහා සංඝරත්නයේ සතු ගුණයක් නේද? ආහුනේය කියලා කියන්නේ නේද? ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණේය කියලා අපි නේද? මහා සංඝරත්නයේ සතු ගුණයක් තමයි ආහුනේය. මෙන්න මේ ආහුනේය ගුණයෙන් යුක්තයි අම්මයි තාත්තයි. මොකද්ද මේ ආහුනේය කියන්නේ? දැන් අද නම් ගොඩක් දුරට දකින්න නැහැ. ඔය ගම්වල මේක දකින්න ගොඩක්ම අපි. සමහර අම්මලා ඉන්නවා උපාසක අම්මලා දායක ඇත්තෝ නේද? පන්සලට දානි අරන් යනවා බොහෝ දුර බැහැරිලා නේද? උදේ පාන්දර නැගිටලා ඉඳුල් කරන් නැතුව උයලා ඒ උයපු දානේ සුදු රෙද්දකින් ගැට ගහලා ඒක ඔළුවේ තියාගෙන තමයි අරන් යන්නේ නේද? හිසේ තියාගෙන අරන් යන බොහොම ගෞරවයෙන්. බුදුහාමුදුරන්ට පූජා කරන දානි කියලා බොහොම ගෞරවයෙන් අරන් යන්නේ. මේ ගම්වලත් බොහෝ දුරට ඒ සිරිත් පිරිත් තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බොහොම ගෞරවයෙන් අරන් ගිහලා තමයි පූජා කරන්නේ. කවදාවත් දාන්නේ මෙහිම අත් දෙකේ එල්ලන් යන්නේ නැහැ නේද? ඒතර අපි දන්නවා දැන් අපි අපේ අම්මලා එහෙම බඩු එහෙම ගෙනියන්න පහසලකට කොහොමද අරන් යන්නේ? අත් දෙක දෙපැත්තට මෙහිම මලු දෙකක් එල්ලගෙන අරන් යන්නේ නේද? හැබැයි දානය දෙනකොට එහෙම අරනවද? නෑ දානේ එක්ක මෙහිම තමන්ගේ පපුව ගාවට තියන් අරන් යනවා එහෙම නැත්නම් හිසේ තියන් අරන් යනවා. ඒක තමයි චාරිත්‍රය. එතකොට අන්න ඒ වගේ දුර ඉඳලා දුර බැහැර ගෙවාගෙන ගෞරවයෙන් යවන්න වෙන පූජා කරනවා කාටද? මහා සංඝරත්නයට. අන්න ඒ වගේ අම්මා තාත්තත් කොච්චර දුර වුණත් ඒ දුර බැහැර ගෙවාගෙන බොහොම ගෞරවයෙන් ගිහලා පූජා කරන්න සුදුසු කවුද? අපේ අම්මයි තාත්තයි. එන්නේ ගුණෙන් යුක්තයි. එහෙනම් දරුවෝ දැනගන්න ඕනේ අම්මා තාත්තා කොච්චර දුර වුණත් බොහොම ගෞරවයෙන් අරගෙන ගිහිල්ලා අම්මා තාත්තා පුදන්න හොඳ සුදුසුයි. ඒගොල්ලෝ ආහුණේ ගුණෙන් යුක්තයි. එතකොට දෙමව්පියෝ කවදාවත් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? පුංචි දෙයක් නේද? පුංචි ඔය ගොඩක් අතක් හරි නේද? ඒ වගේම මොන හරි අඳුමක් ඇඳුමක් හරි මොන හරි දෙයක් හරි කමන්නේ අරගෙන නේද? අපිට පුළුවන් නම් අවුරුද්දකට සැරයක් හරි අපේ අම්මා තාත්තා දුර බැහැර ඉන්න අම්මා තාත්තා ගිහිල්ලා බොහොම නේද ගෞරවයෙන් අම්මා තාත්තා බලලා ආදරෙන් කතා කරලා ඉන්න පුළුවන් නම් ඒගොල්ලෝ ගොඩාක් සතුටු වෙනවා නේද?
මහා ලොකු දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආහුණීය ගුණයෙන් යුක්තයි අම්මයි තාත්තා. ඒ වගේම තමයි අනුකම්පක. එතකොට දරුවෝ මොන වැරද්ද කරත් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? කවදාවත් දරුවෝ මොන වැරද්ද කරත් උඹ මගේ දරුවෙක් නෙමෙයි ඵලයන් යන්න කියලා එහෙම එලවන්නේ නැහැ නේද? එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ දරුවෝ හදාගන්න උත්සාහ කරනවා. ඒ වගේ අප්‍රමාණ මේ ලෝකයේ අපිට අනුකම්පා කරන පිරිසක් ඉන්නවා නම් ඒ අපේ අම්මයි තාත්තයි. මේ බලන්න බුදුහාමුදුරුවෝ දෙමව්පියන්ට දීපු ගෞරවය මොකද්ද? බ්‍රහ්මාති උබ්බාචාරිය ආහුණෙය අනුකම්පක. මෙන්න මේ ගුණාංග වලින් යුක්තයි කිව්වා අම්මයි තාත්තයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් උගන්වමින් මේ සමාජයේ මේ ඥාති සංග්‍රහය දෙමව්පියන්ට සැලකීමේ අගය බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරා නේද? එතකොට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවලට මේ ලෝකෙට පහළ වෙච්ච උන්වහන්සේගේ ජීවිතේ පුරාම ආදර්ශමත් භාවයේ කැපී පෙනෙනවා. ආදර්ශමත් භාවය කියන්නේ පින්වත්නි යමක් Tamanගේ ශ්‍රාවක පිරිසට අසන්නාට කියනවාද ඒක Tamanටත් බලංගුයි. බුදුහාමුදුරුවෝ මේ සමාජයට කියලා දුන්න දෙමාපියන් සලකන්න කියලා, ඥාතීන්ද සලකන්න කියලා. බුදුහාමුදුරුවෝ නිකන් හිටියද නෑ බුදුහාමුදුරුවෝ සැලකුවා. දැන් ඕගොල්ලන්ට අහලා තව ඥාති සංග්‍රහයක් ගැන සඳහන් වෙන සුවිශේෂ අවස්ථාවක් තමයි විදුඩබ කුමාරයා. කෝසල රාජ්‍යයේ විදුඩබ කුමාරයා මේ ආක්‍රමණය කරනවා අර මේ කෝලිය රාජ්‍ය නේද? එතකොට කෝලිය රාජ්‍ය ආක්‍රමණය කරනකොට කෝලියෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝගේ ඥාතීන් නේද? විවාහ වුණාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා ඥාතීන් බවට පත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ යුද්ධයක් ආරම්භ වෙනවා කියලා ආරංචි වුණාට පස්සේ කෝලිය රාජ්‍යයේ පෙනෙන මානෙට ගිහිල්ලා එතන ගස් දෙකක් තිබිලා තියෙනවා. සඳහන් වෙනවා එක ගහක් තිබිලා තියෙනවා බොහෝ අතුපතර තියෙන හෙවණ තියෙන ලොකු ගහක් තිබිලා තියෙනවා. ඒ ගහ ළඟම තිබිලා තියෙනවා කිසිම අත්තක්වත් නැති කොළයක්වත් නැති අර අවුරස්ගේ පමණක් වැටෙන වේලිලාගේ දිරාගේ ගහක්. බුදුහාමුදුරුවෝ අර දිරාගේ වේලිච්ච හෙවණක්වත් නැති ගහේ ගහ ළඟ වාඩි වෙලා ඔන්න දැන් භාවනානුයෝගී වෙන්නවා. විදුඩබ කුමාරයා සේනාවත් එක්ක එනවා. ඇවිල්ලා දුරින් ඉඳන් එනකොට දකින්න බුදුහාමුදුරුවෝ වාඩි වෙලා ඉන්නවා. එතකොට දැනගත්තා නේද? මේ නම් හොඳකට නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. කලින්ම වේලාවකින් දැනගෙන කියලා. ඉතින් ඒ වෙලාවේ මොකටත් ඉතින් යන්න කලින් කතා කරලා යන්න බෑ. ඒ නිසා ඔන්න සේනාවත් එක්ක නැවිදලා බුදුහාමුදුරුවෝ ළඟ දැන් වන්දනා කරලා ඇහුවා තථාගතයන් වහන්සේ ඇයි මෙච්චර මේ හෙවණ තියෙන ගහක් මේ ළඟ තියාගෙන ඇයි මේ මෙතන ගහේ වාඩි වුනේ? මෙතන මේ හෙවණක් නැහැ අවුවයිනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ මොකක්ද දන්නවද? බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා මගේ ඥාතීන්ගේ පැත්තෙන් ගෙන හෙවණක් මට සැපයි කියලා කියනවා. කොහොමද? මගේ ඥාතීන්ගේ පැත්තෙන් ගෙන හෙවණක් මට සැපයි කියලා කියනවා. ආයි කුමාරයා යුද්ධ කරේ නැහැ හැරිලා ගියා යන සේනාවත් එක්ක. ඇයි? බුදුහාමුදුරුවෝ ඥාතීන් එක්ක ඉන්නවා කියලානේ අර පෙන්වන්නේ නේද? බලන්න කොහොමද අර ප්‍රශ්නේ විසඳපු විදිහ. ඔතන ගහ මරාගෙන බැනගන්න ගියා නම් ගැටලුවක් විසඳන්න පුළුවන්. ඒක තමයි කියන්නේ බුද්ධිමත් භාවය කියලා නේද? එක වචනයක් කිව්වේ මොකද්ද? මගේ ඥාතීන්ගේ පැත්තෙන් ගෙන හොලඟත් මට වටිනවා කියලා කිව්වා. ඒකත් මට සපයි කියලා කිව්වා. ඒ නිසා තමයි මම මෙතන ඉන්නේ කියලා තමයි බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ. අර මේ විදුඩබ කුමාරයා අහපු ප්‍රශ්නෙට තමයි උත්තර දුන්නේ. බලන්න එයාගෙම ප්‍රශ්නේ අරගෙන එයාටම උත්තර දීලා අර ප්‍රශ්නේ निराකරණය කරා. ඉතින් පස්සේ කොහොම හරි මේ විදුඩබ කුමාරයා කෝලිය රාජ්‍ය ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරලා සමූල ඝාතනයට ලක් කරනවා. ඒ සංසාරගතව මේ කරපු අකුසල කර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දකිනවා. ඒ නිසා දෙවෙනි වතාව වළකන්න යන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ඥාතීන් සංග්‍රහ කරන්න ඉදිරිපත් වුණා. ඒ අවශ්‍ය වෙලාවෙදී. ඉතින් අන්න ඒ වගේ අපිත් මේ සමාජයේ ඉන්නකොට අපිට තනිව ගමනක් යන්න බෑ. අපි මේ ගමන යන්න ඕනේ මේ පිරිසත් එක්කමයි. යුතුයකම් වක්කේ ඉෂ්ට කරගෙන මේ හැමෝටම සලකගෙන හැමෝම දිහා බලලා හැමෝමත් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ. එහෙම නැතුනොත් අපි සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා නේද? එතකොට අපිට හැකියාව පුළුවන්කම තියෙද්දි අපි නොසලකා හරිනවා නම් අපේ ඥාතීන්ට දෙමව්පියන්ට නේද? අපි සමාජයේ පරිහානියටපත් වෙනවා. දැන් සඳහන් වෙන්නේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතේ ඔබ්බන පහෝ සන්තෝන භරති තම්පරා භවතෝ මුඛ අංජඤ්ඤා වසලෝති කියලා නේද? පරාභව වසල වගේ සූත්‍රවල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යම් කිසි දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට හැකියාව පුළුවන්කම තිබියදී සලකන්නේ නැත්නම් එයා පිරිහුණු පුද්ගලෙක් බවටපත් වෙනවා. එයා වසලෙක් වෙනවා. ඒතර සමාජයේ මේ වගේ අයට ගර්හා කරනවා නේද? පිළිකුල් කරනවා. ඒ වගේ අය ආශ්‍රය කරන්නේ නැහැ කවුරුවත් නේද? දෙමව්පියන් සලකන්නේ නැත්නම් ඒ දරුවෝ ආශ්‍රය කරන්නේ නැහැ කවුරුවත්. සමාජයේ යට කිසි ගෞරවයක් නැහැ. කිසි පිළිගැනීමක් නැහැ. ඒ නිසා
අපි දෙමව්පියන් සැලකීම මේ ලෝකේ උතුම්ම කාරණාවක්. ඒ වගේම සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා දෙමව්පියන්ට සලකන්න ඕනි යුතුයකම් වශයෙන් ඉෂ්ට කරන්න ඕනි ආකාර පහක් ගැන නේද? මොකද දෙමව්පියෝ අපිට යුතුයකම් පහකින් සංග්‍රහ කරනවා. ඒ නිසා අපිට පෙරලා දෙමව්පියන් සලකන්න ඕනි. බතෝනේ සම්බරිස්සාම කිච්ඡන්නේ සංකාරිස්සාම කුලවංශං කපේසාම දායජ්ජං පච්චපට්ඨති පේතානං කාලගතානං දක්ඛිනං දජ්ජා අනුපදස්සාම කියන මේ සඳහන් වෙනවා නේද? එතකොට අපිට පුංචි කාලේ අපේ අම්මා තාත්තා අපි ආස කෑම අපේ පෝෂණය වැඩෙන්න අවශ්‍ය කෑම අපිට ලබලා දුන්නා නේද? ඒතර ඕගොල්ලෝ දැන් මේ හැමෝම දන්නවා දැන් ගොඩක් ඉන්නේ මව්වරු නේද? අපේ පුතාගේ ලේ වැඩෙන්න මේක හොඳයි. කෙස් වැඩෙන්න මේක හොඳයි. හැම පැහැපත් වෙන්න මේක හොඳයි. ඉතින් එහෙම කියමින් අපිට අවශ්‍ය කරන පෝෂණය අපේ ශරීරයට ලැබෙන විදිහට අපිට ආහාර පාන සකස් කරලා දුන්නා නේද? එතකොට අම්මා තාත්තා වයෝ වෘද්ධ වුණාම අපිත් මොනවද කරන්න ඕනේ? අනේ අපේ අම්මගේ නිරෝගී භාවයට අපේ අම්මගේ මේ රෝගයට මේක හොඳයි කියලා අපේ අම්මා තාත්තට අවශ්‍ය කරන මේ පෝෂදායී ආහාර පාන අපි සකස් කරලා දෙන්න ඕනේ. හරියට කුඩා කාලේ අපිට සකස් කරලා දුන්නා වගේ. ඉතින් බලන්න මේ සබාධමෙන් අපිට ඒක ලැබිලා තියෙන විදිහ නේද? පුංචි කාලේ දෙමව්පියෝ අපිට සැලකුවා අපි ඒගොල්ලන්ට සලකනවා නේද? කිච්ඡන්නේ සංකරිස්සාමි. ඒගොල්ලෝම දේවල් කරලා දෙන්න ඕනේ. දැන් පුංචි කාලේ අපිට ඇඳ බැඳ ගන්න බැරිවෙනකොට ඇඳුවා. අපිට ඇවිද ගන්න බැරුණොත් මොකද කරේ? අත් දෙකෙන් අල්ලගෙන ඇවිද්දවවා. කතා කරන්න බැරි වෙනකොට නේද? අපිට වචන ගැට ගහන කතා කරන විදිහ කියලා දුන්නා. අන්න ඒ වගේ පින්වත්නි අපේ දෙමව්පියෝ වයසට යනකොට ඒගොල්ලන්ට ඇවිද ගන්න බැරි වෙනවා. ඒගොල්ලන්ගේ ඇඳුම් ඒගොල්ලන්ට ඇඳ ගන්න බැරි වෙනවා. ඒගොල්ලන්ට දා ගන්න බැරි වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට එකිනෙක අඳුන ගන්න බැරි වෙනවා නේද? සමහර වයසට ගිය අම්මලා එහෙම ඉන්නවා ඒගොල්ලන්ට කවුද කියලා අඳුරන්නේ නැහැ. දුව කවුද පුතා කවුද කියලා අහනවා නේද? එතකොට ළඟ ඉඳගෙන ආදරෙන් උගන්වන්න ඕන. එතකොට සැර කරලා හරියන්නේ නැහැ. මොන විකාරයක්ද නේද? මෙච්චර අවුරුදු ගාණක් ඉන්න මේ තමන්ගේ මේ අහවල් ගෙදර කෙනා මෙයා අඳුරන්නේ නැද්ද? එහෙම කියලා සැර කරනවා. සමහර දරුවෝ ඉන්න බලන්න අර දෙමාපියන්ට එහෙම සැර දානවා. ඒ කියන්නේ අර වයසට යනකොට පින්වත්නි දැන් විද්‍යාව කරපු අය නම් මේ ගොඩක් මේ කාරණා දන්නවා. අර කුඩා ළමෙක් හැසිරෙච්ච ආකාරයට හැසිරෙන්න බලනවනේ දෙමාපියෝ. ඒක එක්තරා රෝගී ලක්ෂණයක්. සමහර දෙමාපියන්ට එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන්. එතකොට දරුවෝ හරියට දන්නේ නැත්නම් නේද? දරුවෝ ගොඩාක් අකුසල කර්ම කරගන්නවා. දෙමාපියන්ට බැනලා කෑ ගහලා නේද? ඒ නිසා දෙමාපියන් කටයුතු දරුවන්ට කරන්න සිද්ධ වෙනවා. හරියට පුංචි කාලේ අපිට කරා වගේ. ඒ නිසා මේ පුංචි දරුවෝ මතක තියාගන්න ඕනේ මේ කාරණා. නේද? ඒ වගේම තමයි කුල වංශන්ට අපේස්සාන. තමන්ගේ කුල පරපුර ආරක්ෂා කරගන්න ඕනේ. කුල ගෞරවය රැක ගන්න ඕනේ. දැන් බලන්න පින්වත්නි පවුලක දරුවෙක් වැරද්දක් කරොත් හිම් බයින්නේ කොහොමද? මම අමතුවෙන් කියන්න ඕනේ නැහැ සමාජ කට්ටිය බයින්නේ විදිය නේද? ඒ දරුවට නෙමෙයි බයින්නේ ඒ දරුවන්ගේ අම්මට. නේද? ඉතින් ඒ නිසා එතකොට සමාජයේ වැරද්දක් කරාම ඒ අපවාදේ ඉස්සෙල්ලාමෙන් දෙමව්පියන්ට. කවුද කාගේද මේ දරුවා? නේද? කවුද මේ දරුවාගේ අම්මයි තාත්තයි? ඕන්න හදලා තියෙන විදිය. අන්න එහෙම කියමින් තමන්ගේ පරපුරටමයි මේ නින්දා වෙන්නේ. ඒ නිසා දරුවෝ දැනගන්න ඕනේ නේද? තමන්ගේ පරපුර ආරක්ෂා කරගන්න. එහෙම ආරක්ෂා කරගන්න නම් නේද? වැරදි දේවල් කරන්නේ නැතුව ඉන්න ඕන. එහෙම හිටියම නේද? බලන්න එතකොට හොඳ කියන්නේ දෙමව්පියන් බලන්න අර දරුවගේ අම්මයි තාත්තයි කොච්චර හොඳයිද? කොච්චර හොඳට අර දරුවා හදලා තියෙනවද? සමාජයේ කොච්චර හොඳට එයා ඉන්නවද? නේද? අන්න එහෙම කියමින් දෙමව්පියන්ගේ තම ගෞරවය තමයි වැඩි වෙන්නේ සමාජයේ. බලන්න දරුවෙක් වැරද්දක් කරොත් එහෙම දෙමව්පියන්ගේ ගෞරවය නැති වෙනවා. හොඳ දේවල් කරගෙන හිටියොත් දෙමව්පියන්ගේ ගෞරවය තව වැඩි වෙනවා. ඒ නිසා දෙමව්පියන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම, කුල ගෞරවය රැකීම, පරපුරේ ගෞරවය රැකීම ඒ දරුවන් සතු වගකීමක්. ඒක අනිවාර්යෙන් ඉස්සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි දායාද රකින්න ඕනේ. දැන් අදට වඩා නොදීම අතීතයේදී ඔබේ අම්මා තාත්තා නේද මේ ගෙවල් දොරවල් හදන්න, මේ යාන වාහන ගන්න නේද? මේ කුඹුරු වතු පිටි ඉඩකඩම් ගන්න කොච්චරනම් කැපකිරීමක් කරන්න නැද්ද නේද? දරුවන්ට ඒව හම්බුනාට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ එක්කෝ ඒව විකුණලා දානවා. ඒගොල්ලෝ ඒව විකුණලා විනෝද ගමන් යනවා, සෝදු කෙලිනවා නේද? මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, මේ වගේ වැරදි දේවල් කරනවා. ඒව නිස්කාරණේ විනාශ කරලා දානවා. එහෙම කරොත් එහෙම හරියද? එහෙම හරියන්නේ නැහැ. මොකද දෙමව්පියෝ බොහෝම අමාරුවෙන් මහන්සි වෙලා ජීවිත කාලයම කැප කරලා තමයි ඒගොල්ලෝ ඒව නිර්මාණය කරලා දෙන දරුවෝ වෙනුවෙන්. ඒ නිසා දරුවන්ගේ වගකීමක් තමයි ඒව ආරක්ෂා කරගැනීම. ඒ වගේම තමයි අවසාන කාරණේ දෙමව්පියෝ මිය පරලොව ගියාම පින්පෙත් අනුමෝදන් කිරීම. මෙන්න මේ විදිහට මේ ඥාති සංග්‍රහය අපි ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ මේ ලෝක සත්‍යයට උගන්වා වදාලා.
උන්වහන්සේත් තමන්ගේ ජීවිතයෙන් මේවා ඉෂ්ට සිද්ධ කරා නේද? ඥාතීන්ට සැලකුවා, දෙමව්පියන්ට සැලකුවා. දැන් සුද්ධෝදන රජතුමා සකු르දාගාමි වෙලා හිටියා කියලා මම කිව්වනේ නේද? එතකොට අවසානයේ සුද්ධෝදන රජතුමා මාලිගාවේ ලෙඩ වෙනවා. ලෙඩ වෙලා අසනීප වෙලා දැන් ඇඳට වැටිලා. බුදුහාමුදුරන්ට ආරංචි වුණාට පස්සේ බුදුහාමුදුරෝ රජමාලිගාවට වැඩලා තමන්ගේ අතින් තෙල් අරගෙන සුද්ධෝදන රජතුමා හිසේ තෙල් ගාන ගමන් බණ කිව්වා. හිස පිරිමදිමින් බුදුහාමුදුරෝ අනුකම්පාවෙන් බණ කිව්වා රජතුමාට. තමන්ගේ තාත්තට. ඉතින් රජතුමා අවසානයේ රහත් ඵලයට පත් වෙලා පිරිනුවම් පානවා. ඉතින් දෙමව්පියන්ට සැලකීම, ඥාතීන්ට සැලකීම නේද? මෑණියන්ට දිව්‍ය ලෝක ගිහිල්ලා බණ කිව්වා. මෙන්න මේ වගේ අපේ බුදු පියාණන් වහන්සේ ආදර්ශමත්ව මේ ලෝකෙට පෙන්වුවා ඥාතීන්ට දෙමව්පියන්ට සැලකීමේ අගය. ඒ වගේ මේ දරුවෝ හැමදේමත් ඉගෙන ගන්න ඕනේ නේද? අපිට උගන්වන්න නේද? අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, අපිට කෑම බීම ලබා දෙන්න, අපිට ඇඳුම් පැළඳුම් ලබා දෙන්න නේද? අපිට හොඳ ජීවිතයක් ලබා දෙන්න අපේ අම්මා තාත්තා කොච්චරනම් කැප වෙනවද නේද? ඒ නිසා අපිත් හොඳට ඉගෙනගෙන නේද? වැරදි වැඩ කරන්නේ නැතුව ඒගොල්ලෝගේ ගෞරවයත් ආරක්ෂා කරගෙන නේද? හොඳ දරුවෝ වගේ මේ සමාජයට වැඩති හොඳ දරුවෝ වෙනවා කියලා මේ දරුවොත් අධිෂ්ඨාන කරගන්න ඕනේ නේද? ඉතින් එහෙම වුණාම තමයි දෙමාපියන්ට ආඩම්බර දෙමාපියොත් සතුටු වෙන්නේ නේද? ඒ නිසා අපි මේ බෞද්ධයන් හැටියට විශේෂයෙන්ම මහා සංඝරත්නය වෙන අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ සත්පුරුෂ සමාජයක්, කළගුණ සලකන සමාජයක්, යහපත් සමාජයක්. එතකොට අද ලෝකයේ අපිට අහන්න දකින්න තියෙන දේවල් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒක නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නේ දායකයන්ට ඕන ඔබ තුල. ඒ නිසා ඔබ මේ ගුණධර්ම ඔබේ ජීවිතය ඇති කරගන්න, ඇති කරගෙන මේව වර්ධනය කරගෙන මේකේ ආශිර්වාදය විඳින්න. දැන් බුදුහාමුදුරුවෝ මේ ධර්මය ගැන කියනකොට මේක සම්දිට්ඨිකයි නේද? ඒ කියන්නේ මේ ආත්මයේම අපිට ප්‍රතිඵල ලබන්න පුළුවන් මේ ධර්මය. ඒ නිසා අපි කොච්චර මේ දහම් කරුණු කතා කරත් වැඩක් නැහැ පින්වත්නි. ඔබට ඒව මේ ජීවිතේ අත්දකින්න බැරි නා. ඒ නිසා ඔබ මේව අත්දකින්න. ඔබ මේ කියන දේවල් ඒව එහෙමද කියලා විමසන්න. ගෙදර ගිහින් නිකන් ඉන්න වෙලාවට මේ දහම් කරුණු කල්පනා කරන්න. මේ වගේ දේවල් කල්පනා කරලා ඔබේ ජීවිතෙන් මේ වගේ දේවල් සිද්ධ කරන්න. සමහර දේවල් කරන්න පුළුවන් දේවල් සිද්ධ කරන්න. එහෙම සිද්ධ කිරීම තුළ කාලයක් තිස්සේ මේවා ප්‍රගුණ කරාම අර භාවිතාය බහුලීකතාය අභිඥාය කියනවා නේද? නිවන් දකින්න ලේසියෙන් බෑ. භාවිතා කරන්න ඕනේ, බහුලව භාවිතා කරන්න ඕනේ. එහෙම බහුලව භාවිතා කරනම තමයි නිර්වාණය පව හම්බ වෙන්නේ. අන්න ඒ වගේ එක දවසක් පන්සල් ගිහිල්ලා සිල් අරගෙන ඔය කියන මොනවත් අපිට ලැබෙන්නේ නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. මේක කාලාන්තරයක් කරන්න ඕනේ. මේ හොඳ දේවල් කාලාන්තරයක් කරන්න. එහෙම කරාම තමයි පින්වත්නි ඒකේ ආශිර්වාදය අපිට ලැබෙන්නේ. දැන් මෙතන ඉන්න අයටත් ගොඩක් තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ඇති නේද? සෑම පොයට සිල් ගන්න නේද? ඒ වගේම ගුණධම් රකින්න නේද? සත්තු මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනයේ දෙන්නේ නැති, බොරු කියන්නේ නැති, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති මේ වගේ ප්‍රතිපත්ති ගරුක වීම තුළ මේ වගේ ගුණධම් ප්‍රගුණ කිරීම තුළ තමන්ගේ ජීවිතේ කාලයක් තිස්සේ මේවා කරාම ඔබේ ජීවිතයට තිබ්බ අඩුපාඩු මේවිලා අඩු වෙලා නේද? ඒ වගේම අපලෝපද්ද දුරු වෙලා, ලෙඩ රෝග දුරු වෙලා නේද? ඔබට හොඳ දේවල්ම ඔබේ ජීවිතේට එකතු වෙච්ච අවස්ථා ඇති. ඒක තමයි පින්වත්නි ධර්මයේ තියෙන ඒහිපස්සික භාවය. මේ ආත්මයෙන් අපිට මේ ධර්මයේ ආශිර්වාදය ලබන්න නම් අපි අපේ ජීවිතවලින් මේවා ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. දැන් මෙතන මේ අම්මලා තාත්තලා ගොඩාක් අද බණ අහන්න මෙහිම රැස් වෙලා සීල සමාදන් වෙලා බණ ඇහුවට අද පොයේ දවස රජයෙන් නම් කරලා තින්නේ ආගමික වතාවත් වල නියැලෙන්න කියලා නේද? නමුත් ගොඩාක් අය ඒගොල්ලොන්ගේ පෞද්ගලික ජීවිතේ විනෝදාස්වාදයේ සමහර යොදාගන්නේ අද දවසේ නේද? ට්‍රිප් යන්නේවා, විනෝද වෙන්නේවා නේද? පාටි දාන්නේවා, ගෙදර මොන හරි වැඩක් කරන මේ වැඩේ කරන්නේවා නේද? ඒ හැම දෙයකටම යොදාගන්නේ අද දවසේ. ඒතර අන්න මේ වගේ වටිනා අවස්ථාවක් උදා වෙලත් මේකෙන් ප්‍රයෝජන ලබා ගන්න ඇති පිරිසක් ඉන්නව නේද? එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතයේ යථාර්ථය නේද? එතකොට අපි මිනිස්සුෝ විදිහට මේ ලෝකෙට ඇවිල්ලා අපිට හොඳ ඇසකම් නාසාදී ඉන්ද්‍රියන් පහළ වෙලා ඒ වගේම හොඳට අපිට යමක් හිතන්න කල්පනා කරන්න පුළුවන් ප්‍රඥාවක් පහළ වෙලා නේද? ශ්‍රී සද්ධර්මයක් ලැබිලා. ඉතින් මේ හැම දෙයක්ම ලැබිලත් අපිට මේ ගුණධම් වර්ධනය කරගෙන මේ ජීවිතය අර්ථවත් ගෙවන්න බැරි නම් ඒක මහා අපරාධයක් නේද? මහා අවාසනාවක්. මොකද අපි දකිනවා මේ ජීවිතය මොන වෙලාවෙ කොහොම අපිට නැති වෙයිද කියලා කියන්න බෑ නේද? ඉතින් මේක බොහොම අස්ථිර ජීවිතයක්. ඒ නිසා අපි මේ ගත කරන කෙටි කාලය පුරාවට අප්‍රමාදී වෙන්න ඕනේ. ප්‍රමාදයටපත් වෙන්න හොඳ නැහැ.
මේ ගත කරන හැම මොහොතකම අපි කල්පනා කරන්න ඕනේ නේද? මේ ගත කරන ජීවිතය අපි කොහොමද හොඳට ගෙවන්නේ? අර්ථවත්ව ගෙවන්නේ. කාටවත් කරදරයක් නොවන විදිහට ගෙවන්නේ. දැන් බුදුහාමුදුරුවෝ අර පුංචි රාහුල කුමාරයාට දීපු අවවාදය තමයි පින්වත්නි මොනවා හරි දෙයක් කරන්න කලින් ඒ වගේම හිතන්න කලින් කියන්න කලින් නේද? හිතන්න කියලා කියනවා මොකද්ද? යමක් කියන්න කලින් සිතන්න කලින් ඒ වගේම කරන්න කලින් හිතන්න කියලා කියනවා මම මේ හිතන දේ මම මේ කියන දේ මම මේ කරන දේ මේක මට මේකෙන් හොදක් වෙනවද? ඒ වගේම අනිත් අයට මේකෙන් හොදක් වෙනවද? අපි දෙපක්ෂයටම හොදක් වෙනවද? එහෙනම් ඒක කරන්න මම මේ කියන දේ මම මේ කරන දේ අනිත් අයට අයහපතක් වෙනවද? මට අයහපතක් වෙනවද? දෙපක්ෂයටම අයහපතක් වෙනවද? එහෙනම් මම මේක නොකර ඉන්න ඕනේ. බලන්න සමාජ කේදම් කියන අය නේද? දැන් ගොඩාක් සමහරව ඉන්නවා ඒගොල්ලන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් අනිත් අයගේ අඩුපාඩු තැන කියලා ඒගොල්ලෝ කොටවනවා නේද? සමාජයක්ම ભેද බිඳ කරනවා, පවුලක්ම විනාශ කරනවා. එතකොට ඒ වගේ අයට හිතන්න පුළුවන් මම මේක කියන්න කලින් නේද මම මේ දේ කිව්වොත් එහෙම නේද මට මොකක්ද ලැබෙන්නේ? Tamanට අකුසලයක් කුසලයක් ලැබෙන්නේ අනිත් අයට මොනවද ලැබෙන්නේ? ඒගොල්ලෝගේ පවුලේ සමගිය නැති වෙලා නේද? ඒගොල්ලෝ අයහපතට වැටෙනවා මිසක් ඒගොල්ලන්ට හොඳක් වෙන්නේ නැහැ. එහෙනම් දෙපක්ෂයකම හොඳක් වෙන්නේ නැත්නම් මම මේක කියන්නේ නැහැ. අන්න එහෙම හික්මෙන්න පුළුවන්. එතකොට තවදුරටත් බුදුදහමේ සඳහන් වෙන්නේ පින්වත්නි පංච කම්මං කතං සාදු යංකත්වා නානුතප්පති යස්ස පතිතෝ සමනෝ විපාකම් පටිසේවති නේද? එතකොට පින්වත්නි අපිට මේ බුදුදහම කියලා කියන්නේ බොහොම සුබවාදී දහමක් නේද? හොඳට අපේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා අවවාද කරන දහමක්. එතකොට බුදුදහමේ ඉගැන්වීම් කවුරු හරි අනුගමනය කරනවා නම් එයාට මේ ජීවිතය හොඳට සාර්ථකව ගෙවන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතය හොඳට සාර්ථකව ගෙවීම තුළ එයාට පරලෝක ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ අවවාද කරනවා පංච කම්මං කතං සාදු යංකත්වා නානුතප්පතේ යස්ස පතිතෝ සමනෝ විපාකම් පටිසේවතේ. අපිට කරන්න කියලා කියනවා නිතරම අපි සතුටටපත් වෙන සොම්නසෙන් සිහිපත් කරන නේද? අපිට යම් දෙයක් කරාම ඒක මතක් වෙන වාරයක් පාසා සතුට හිතෙන දේවල් අපිට කරන්න කියනවා අපේ ජීවිතේ. අපි දන්නවා සමහර හොඳ දේවල් කරාම කෙනෙක්ට උපකාරයක් කරාම කෙනෙක්ට උදව්වක් කරාම දානයක් දුන්නම මේ වගේ සීල් දැක්කම භාවනා කරාම නේද? මහා සංඝරත්නයට අපෝපස්ථාන කරාම ඒ වගේ දේවල් කිරීම තුළ අපිට නිරන්තරයෙන් සතුටක්මයි එන්නේ නේද? එතකොට මතක් කරලා අපිට පස්සෙත් සතුට වෙන්න පුළුවන් නේද? මම මෙහෙම පින්කමක් කරා. මම මෙහෙම හොඳ දෙයක් කරා. මම මෙහෙම නේද? වැඩිහිටියෙක්ට සැලකුවා. මම මෙහෙම දෙමව්පියන්ට සැලකුවා. ඉතින් අන්න එහෙම කරන හොඳ දේවල් අපිට ඒව නැවත හිතලා අපිට සතුටක් ලබන්න පුළුවන්. එතකොට එහෙම දේවල් කිරීම තුළ පින්වත්නි අපිට ජීවිත කාලෙම සතුටෙන් ඉන්න පුළුවන්. අසතුට වෙන්න ඕනේ නැහැ නේද? එතකොට බුදුහාමුදුරුවෝ තව අවවාද කරනවා නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අස්සමුඛෝ රෝදං විපාකම් පටිසේවති. සමහර කර්ම තියෙනවා පින්වත්නි අපි ඒව කරාම අපිම අපහසුතාවයටපත් වෙනවා. අපිම පසුතැවෙනවා. අපිම වේදනාවටපත් වෙනවා. අපිම කඳුළු සලනවා නේද? අනේ අපරාධ මම මෙහෙම දෙයක් කරේ කියලා අපිටම හිතෙනවා. ඒතර එහෙම දේවල් කරලා අපි ජීවිත කාලෙම පසුතැවෙනවා නේද? සමහර වැරදි දේවල් කරලා බලන්න මිනිස්සු කොච්චර පසුතැවෙනවද කියලා. දැන් ඔය හිරගේකට වගේ ගියා නම් ඒකේ ඉන්න වැරදිකාරයෙක් හම්බ වුණා නම් එයාත් එක්ක පොඩ්ඩක් වෙලා කතා කරා නම් එහෙම එයා කියනවා අයියෝ මම එදා මට කේන්ති ගියා. මට ඒ වෙලාවේ මගේ රාගය පාලනය කරගන්න බැරි වුණා. මගේ ද්වේෂය පාලනය කරගන්න බැරි වුණා. මම මේ වෙලාවේ මෝඩකමින් මේ දේ කරේ. අන්න එහෙම කියමින් එයා පසුතැවෙන්නේ නැද්ද? පසුතැවෙනවා. ඒකාන්තයෙන්ම පසුතැවෙනවා. ජීවිත කාලෙම පසුතැවෙනවද නැද්ද? පසුතැවෙනවා. මොකද ඒ කරපු වැරද්ද අමතක කරන්න බෑනේ නේද? ඉතින් ආන්නේ නිසා වැරදි දෙයක් කරාම ජීවිත කාලෙම අපිට පසුතැවෙන්න සිද්ධ වෙනවා. අඬන්න සිද්ධ වෙනවා. වැළපෙන්න සිද්ධ වෙනවා. අනේ අපරාධ කියලා හිතෙනවා. එතකොට එහෙම දේවල් අපි අයි කරන්නේ එහෙනම් නේද? අපිට පුළුවන් වෙන්න ඕනේ අන්න ඒ වගේ දේවල් වලින් ඈත් වෙන්න. ඒ වගේ දේවල් නොකර ඉන්න. එහෙම ඉඳීම තුළ අපිට මේ ගත කරන ජීවිතේ බොහොම සැපසේ සුවපත්ව ඒ වගේම බොහොම සතුටින් නේද? අඬන්නේ නැතුව බොහොම හොඳින් ගත කිරීමේ හැකියාව උදා වෙනවා. බලන්න බුදුදහමේ කොච්චර නම් මේ අපිට අවවාද කරනවද මේ ජීවිතයේ යහපත්ව ගෙවන විදිය. දැන් මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද අපි මේ ජීවිතේ ජීවත් වෙනවා නම් අපි උපේන ධනෙ වියදම් කරන්න ඕනේ නේද? ආකාර පහකට වියදම් කරන්න කියලා බුදුදහමෙන් යෝජනා කරනවා. මේ රාජ බලි, අතිථි බලි, ඥාති බලි, පුබ්බපේත බලි, දේවතා බලි මෙන්න මේ විදිහට නේද? ඒ වගේම තමයි පින්වත්නි අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට තනියම ජීවත් වෙන්න බෑ.
අපි ඉන්නේ අපේ දැන් ස්වාමියා බිරිඳ නම් ස්වාමියාගේ පැත්තේ අම්මයි තාත්තයි, බිරිඳ නම් බිරිඳගේ පැත්තේ අම්මයි තාත්තයි. ඒතර බිරිඳ කල්පනා කරනකොට මගේ අම්මා තාත්තා විතරයි මම සලකන්නේ, එහෙම හොඳ නැහැ. නේද? සමහර බිරිඳ දෑවරු ඉන්නවා තමන්ගේ අම්මයි තාත්තයි ගෙදරට එනකොට හොඳට කන්න බොන්න තියෙන සලකනවා. හැබැයි ස්වාමියාගේ අම්මයි තාත්තයම රවනවා නේද? හොඳට සලකන්නේ නේද? ඉක්මනින් යවා ගන්න බලනවා. එහෙම නෙමෙයි. දෙපැත්තේම අය තමන්ගේ අම්මා තාත්තා කියලා දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි සත්පුරුෂත්වය, ඥාතිත්වය කියලා කියන්නේ. ඒක තමයි ඥාති සංග්‍රහය කියන්නේ. අන්න ඒ විදිහට පින්වත්නි අපි දෙපැත්තේම ඥාතීන් සංග්‍රහ කරොත් එයා මේ සමාජයේ ගෞරවාදරයට පත් වෙනවා. හැමෝම එයාගේ ಗುಣ කියනවා. නේද? හැමෝම ඒ වගේ පුද්ගලයන්ට ආස කරනවා. හැමෝම ඒ වගේ ආශ්‍රය කරන්න කැමතියි. අන්න ඒ වගේ සමාජයේ ගරු බුහුමන් ලබනවා. ඉතින් ඒ නිසා අපි බුදුහාමුදුරු දේශනා කරපු ආකාරයට බුදුහාමුදුරු තමන්ගේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරලා බුදුහාමුදුරු තමන්ගේ ජීවිතයෙන් ආදර්ශ කරලා පෙන්නපු මේ ඥාති සංග්‍රහය, දෙමෝපිය සංග්‍රහය අපි අනිවාර්යයෙන් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ ජීවිතය හොඳට ගෙවන්න පුළුවන්, සතුටින් ගෙවන්න පුළුවන්. ඒ වගේම පරලෝක ජීවිතයත් අපේ ඒකාන්තයෙන් සුවපත් වෙනවා. මොකද අපි මේ සමාජයේ හොඳට ජීවත් වෙලා තියෙනවා, දෙමෝපියන් සලකලා තියෙනවා, මේ ඥාති සංග්‍රහය කරලා තියෙනවා. හොඳ සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා ඒකාන්තයෙන් අපේ ඊළඟ භවය හොඳ සැප ඇති ස්ථානයක උත්පත්ති ලබන්න හේතු වාසනා වෙනවා ඒකාන්තයි. ඒ නිසා විශේෂයෙන්ම මෙන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයේ ඔබ මතක තබා ගනිමින් මේව ඔබේ ජීවිතයේ ඉෂ්ට සිද්ධ කරමින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මහන්සි ගන්න කියලා මේ උතුම් පොයේ දවසේදී ධර්මානුශාසනා පවත්වමින් අද දවසේදී මේ ධර්ම දේශනාව අපි නිමා කරමු. විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු මේ අවස්ථාවේදී. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දක්වනවා අශෝක වෙනේ පදිංචි ඩයනා සංජීවනී මහත්මිය. ඇයි බලාපොරොත්තු වෙනවා උදන්ත ටෙරාන් පුතාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම තමයි නාම පමුණුව ජයන්ත විද්‍යාල මාවතේ පදිංචි මානෙල් අබේකෝන් මහත්මිය. ඇයි බලාපොරොත්තු වෙනවා මිය පරලෝකී පවුලේ සියලු දෙනාට සහ මිය පරලෝකී පවුලේ සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීමට සහ සුජීවත්ව වාසය කරන සියලු දෙනාට ආශිර්වාද කිරීමට. ඒ වගේම ගොරකපිටිය විජිතපුර පදිංචි බන්දුල වීරසිංහ මහත්මිය ඇය තමන්ගේ උපන්දිනය සිහිපත් කරන අද දවසේදී අපි එතුමියට ආශිර්වාද කරන විශේෂයෙන්ම අද දවසේ උපන්දිනය සමරන බන්දුලතා වීරසිංහ ආදරණීය මාතාව නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ආරක්ෂාව සැලසේවා. උතුම් ජයශ්‍රීමා බෝහාමුදුරන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් ඉදිරි කාලයේ නිදුක් නිරෝගීව පින්දහම් සිද්ධ කරමින් පුණ්‍යවත් ජීවිතයක් ගත කිරීමේ ශක්තිය, ධෛර්යය, වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා කියන ආශිර්වාද කරමු. ඒ වගේම මාවිත්තර පදිංචි ශාන්ති ජයසිංහ මහත්මිය ඇයි බලාපොරොත්තු වෙනවා අනෝද නෙත්විදු, ඒ වගේම තමයි මිහාන් ලක්විදු යන දුවා දරුවන්ට ආශිර්වාද කරන්න. ඉතින් විශේෂයෙන්ම පොදුවේ අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරු මේ උතුම් ධර්ම දේශනාවේ ආශිර්වාදයේ තුලින් අපාපෝ සම්මා සම්බුදු ශාසනයත් ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහීසාක්‍ය ආදී සියලුම දෙවියන්ට මේකින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියෝ සතුටටපත් වේවා. සතුටටපත් වන දෙවියෝ මේ සම්මුති සසුන රකිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම ඔබ කෙරෙහි යොමු වෙත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධික නිවැරදි සැනසීමට දෙවියන්ට මේ පින් උපකාර වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම මිය පරලෝකයේ මේ දායකත්වයේ දක්වන නම් සඳහන් ඒ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකයේ සෑම සියලු දෙනාටමත් ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වන මේ කුඩා සෑම සියලු දෙනා නමින් මිය පරලෝකයන්ට දෙන සෑම සියලු දෙනාටම මේ පින් එකාකාරවම හේතුප්‍රත්‍ය වීම තුළින් නිරෝගී පරලෝ භවගාමී ජීවිත වාසනාවන්ත කරගනිත්වා. අමා මහ නිවනින් සැනසීමට මේ පින් උපකාර වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඩයනා සංජීවනී මහත්මියට, ඒ වගේම මානෙල් අබේකෝන් මහත්මියට, ඒ වගේම බන්දුලතා වීරසිංහ මහත්මියට, ඒ වගේම අනෝද නෙත්විදු පුතණුවන් සහ මිහාන් ලක්විදු පුතණුවන් ඇතුළු මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දක්වන සෑම සියලු දෙනාටම
ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වුණු ශ්‍රවණය කරපු මේ ලොකුඩා සෑම සියලු දිනාට මේ පින්කාකාරම හේතු ප්‍රත්‍ය වේවි තුලින් දුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා කාය චිත්ත පීඩාදී දුක් දුම්නස් දුර වේවා අපල උපද්‍රව දුර වේවා කරන කින් රැකිරක්ෂාදී කටයුතු सर्व प्रकारेण सार्थक වේවා දෝදරුවන් කරන්නා වූ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දුක් බව නිරෝගී බව සුරැකීවා අවසන ප්‍රාර්ථනීය බෝධික නිවනින් සැනසීමට හැම දිනකටම මේ සිද්ධ කරගත්ත පින් දහම් හේතු වාසනා වේවා පාරමිතා ධර්මයක්ම වේවා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි අවසාන වශයෙන් හැම දිනකටම නිදුක් නිරෝගී සුවය සැලසේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. සබ්බීපිය වජ්ජන්තෝ සම්ප රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අබ්බාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු